මේ සන්ධ්‍යා භාගයේදී මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන ජීවිතයේ හිත සතුටු වෙන්නට පුළුවන් මහා පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන මොහොත අවස්ථාව. කලින් මුලින් අපට මේ හැම දෙයක්ම සඳහන් කරන්නට යෙදුනා. අපේ වල්පොළ සෝමතර පඬිතුමාණන් වහන්සේ නිවන් උතුම් පින්කමක් සිදු කරන්නට ප්‍රධාන අරමුණ කාරණාව පිළිබඳව වහන්සේ අපිට පැහැදිලි කිරීමක් කරන්නට යෙදුනා. ඉතින් හැම දිනම අපේ වල්පොළ සෝමතර පඬිතුමාණන්ගේ ඒ වගේම මේ ඉන්න හැම කෙනෙක්ම එදා පටන් පුංචි කාලේ ඉඳන් එකට අධ්‍යාපනය ලැබපු එකට ජීවිතය ගත කරපු ඒ වගේම තරුණ කාලේ පුංචි කාලේ ඉඳන් එකට අත්වල බැඳගෙන තමන්ගේ අධ්‍යාපන ගමන ඉදිරියට එකතු කරගෙන ආපු උදවි. දැන් මේ ශේත්‍රවල සමහර උදවි රාජ්‍ය සේවකයෝ වගේම තවත් උදවිය තවත් සේවා කරන කටයුතු කරන අවස්ථාව තුළදී එතන 86 දී අපේ මිතුරෝ කණ්ඩායම විදියට නම් දාගෙන බොහෝ පිරිසක් එකතු වෙලා එකම පාසලේ අධ්‍යාපනය ලැබලා ඒ වගේම ඒ කාලේ පටන් අත්‍යල් ගඳගෙන ආපු සමිති සමාගම මේ වර්ෂය තුල තාමත් හොඳට අපේ වල්පොළ සෝනතර පඬිතුමාණන්ගේ අවවාද අනුශාසනා මත තාම වටිනා කියන පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙන මොහොත. නිසා බොහෝ පිරිසක් එකතු වෙලා හිතන්නේ බටුවත්ත ජාතික පාසලේ වල්පොළ බටුවත්ත කනිෂ්ඨ පාසලේ ඉඳන් එකට අධ්‍යාපන ගමන ආපු උදවිය එකතු පහදා කරගෙන මේ පින්කම සංවිධානය කරනවා. නිසා මේ ඒ සහෝදරයන්ට පින් දෙන්න ඒ වගේම සුජීවත්ව වාසය කරන පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරන්නට ඒ වගේම මේ ගමට සේවාවක් කරන්නට කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ සංගමය ආරම්භ කරන්නට යෙදුනේ. නිසා ගෞරවනීය මහා සංඝරත්නයේ විදිහට අපේ ආශිර්වාදය සුභාශිංසනය මුලින්ම මේ සංගමයේ හැම දිනාටම අපි පළ කරනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිමිතෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස සම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒකපස්සිකෝ පනයිකෝ වච්ඡත්තං වේක්ඛෝ විඤ්ඤෝ ඒති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ